මේ පැත්ත බලන්න දරුවනේ බරවා කියන්නේ මේක මේ ඩෙන්ගු වලටත් වඩා සරල එකක් ඈ. මේක හරි සරලයි. බරවා රෝගය හදන නෙමටෝඩා කෙනෙක් ඉන්නවා. නෙමටෝඩා කියන්නේ පණුව జాතියක්. නෙමටෝඩා කියන්නේ පණුව జాතියක්. ඒ හදන නෙමටෝඩාවේ කියන මේ නෙමටෝඩාව ඇහැට පේන්නේ. ඇහැට නොපෙනෙන පණුව జాතියක් තමයි මේ රෝගය හදන්න ඕන. රෝගකාරකයා. රෝගකාරකයා. එයාට කියන්නේ බරවා පණුව සිංහලෙන්. බරවා පණුවා කියලා කියනවා සිංහලෙන්. හැබැයි අපි එහෙම ලියලා බෑ විද්‍යාත්මක නාමය ඇහුවොත් එහෙම ලියන්න ඕන මෙහෙම. වුචරේරියා බැන්ක්‍රොෆ්ටි. වුචරේරියා බැන්ක්‍රොෆ්ටි. ඔන්න. ඔය තමයි රෝගකාරකයා. ප්‍රධාන රෝග වාහකයෙක් වෙන්නේ රෝග වාහකයා වෙනවා. ඒ කියන්නේ මේ පණුවව අපේ ඇඟට ගෙනත් දාන කෙනා. හරියට අර ඩෙන්ගු වෛරසය අපේ ඇඟට ගෙනත් දැම්මනේ ඊඩිස් ඊජිප්ටයි ඊඩිස් ඇල්බෝපික්ටස් ඒ වගේ. වුචරේරියා බැන්ක්‍රොෆ්ටිව අපේ ඇඟට ගෙනත් දාන රෝග වාහකයා වෙන්නේ අපි සිංහලෙන් කියනවා බරව මදුරුවා. බරව මදුරුවා. එහෙම කියලා බෑ අපි විද්‍යාත්මක නාමය දෙන්න ඕන. එයාගේ නම තමයි Culex Queen Q fasciatus. Queen Q fasciatus. Queen Q fasciatus. දැන් මේ වචන දෙකක් නෙමෙයි. Queen Q fasciatus කියන එක දෙකක් නෙමෙයි එකම එකක්. හරි? ඉතින් කෙටියෙන් ළමයි අපි Culex මදුරුවා කියලා කියනවා. ඒක තමයි සාමාන්‍ය හැඳින්වීම. හරි? බරව පණුවාව එහෙම අරගෙන යන්නේ Culex මදුරුවා. එතකොට ඔයාලට ඒ ටික ඉස්සල්ලාම තියනවා ලියාගන්න. අපි ඒ ටික ලියලා වැඩේ කරනවද මොකද කරන්නේ නැත්නම් ඉගෙනගෙන ඉන්නවද? හැබැයි වැඩේ ලේසි ඉගෙනගෙන හිටියොත් නේද පුතා? හොඳයි ඒ නිසා පෑන් ටික පොත් වලින් තියන්නකෝ. දැන් ඔන්න රෝගකාරකයා වුචරේරියා බැන්ක්‍රොෆ්ටි. අපි හිතමු ආසාදිත කෙනෙක්ගේ රුධිරේ උරා බොනවා මදුරුවෙක්. හරිද? ඔහොම ඉන්න මදුරුවෙක් උරා බොනවා. මේ වහම ඔය කියන මදුරුවාගේ ඔය කියන මේ නෙමටෝඩාගේ ඊටාම කුඩා කීටයෝ මෙන්න මෙයාගේ මේ විදින උරන මෞකුපාංගයේ දිගේ ඇදිලා යනවා එයාගේ ගට් එකට. මදුරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇදිලා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ ගුණණය වෙලා ඔක්කොම වෙලා දැන් මදුරුවාගේ ඇඟ ඇතුලේ ඉන්නේ මේ චූටි පණු ආකාරය ඇතුලේ ගුණණය වෙලා එයාගේ පේශි වලට යනවා. එයාගේ පේශි වලින් ආපහු එනවා එයාගේ මෙන්න මේ තියෙන විදින උරන මෞකුපාංගයේ කොටස් වලට. බටේ මැද්දට නෙමෙයි. දැන් මේ බටේ මම ලොකු කරලා අඳින්නම්කෝ. මෙහෙම එකක් කියලා හිතන්නකෝ නිකන් මේක. ඔන්න ඔය වගේ තියෙන. මේක තියෙනවනේ මෙහෙම බිත්තියක්. මැද්දෙන තියෙන බටේ. ඔහොම. මේ බිත්තියේ මෙහෙම මේ දිගේ එනවා. ඊට පස්සේ ආයේ මේ මදුරුවා ගිහිල්ලා කාගේ හැරි එකකට විද්දොත් මේ බටේ දිගේ මේ විදිනුරන මෞකුපාංගයේ දිගේ ආපු මේ චූටි මේ මොනවද නෙමටෝඩා පණුවෝ වැටෙනවා අපේ පෘෂ්ඨයට මෙහෙම. මේගොල්ලෝ මේ අපේ පෘෂ්ඨයටම වැටෙනවා. මේගොල්ලන්ට කියන තව නමක් තියෙනවා මයික්‍රොෆයිලේරියා. දැන් මේ අර වුචරේරියා බැන්ක්‍රොෆ්ටි කියන බරවා පණුවගේම එක කීට අවස්ථාවක්. එයාගේ එක කීට අවස්ථාවක්. ඒ කීට අවස්ථාවේ නම තමයි මයික්‍රොෆයිලේරියා. ඔන්න අපේ ඇඟට වැටෙන කට්ටිය. ඊට පස්සේ මේක මෙයා මේ මදුරුව විදලා අහකට ගෙනියනවනේ. ගෙනිච්චට පස්සේ එතන ඇති වෙන තුවාලෙන් මේ කීටයෝ මේ මයික්‍රොෆයිලේරියා ඇතුල් වෙනවා අපේ ඇඟ ඇතුළට. ඕක තමයි වෙන්නේ. අපේ ඇඟේ තියෙන වසා පද්ධතියට ඇතුල් වෙනවා. වසා වාහිනී පද්ධතියට ඇතුල් වෙනවා. ඇඟ ඇතුලේ තියෙනවා වසා වාහිනී කියලා જાතියක්. මේ වගේ රුධිරේ නෙමෙයි ගලන්නේ. වසා කියලා තරලයක් තමයි ගලන්නේ. මේ වසා වාහිනිය ඇතුළේ වෙනවා මයික්‍රොෆයිලේරියා කීටයෝ. මේ ඇතුළේ මයික්‍රොෆයිලේරියා කට්ටිය මාස කීපයකදී දවස් සති කීපයකදී පත් වෙනවා මේවා ඇතුළෙම ලොකු පණුව බවට. මේ දිග පණුව බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දිග පණුව කියන්නේ කවුද? ඒ තමයි අර වුචරේරියා බැන්ක්‍රොෆ්ටි. එයාගේ සුහුඹුල් අවස්ථාව. මෙයාගේ සුහුඹුල් කියලා කියන්නේ වැඩුණු අවස්ථාව. ඊට පස්සේ මේගොල්ලෝ ගැහණු සහ පිරිමි පණුව විදිහට වෙන් වෙන්ව ඉන්නවා. ඒගොල්ලෝ මේ වසා වාහිනිය ඇතුලේ ප්‍රජනනයේ දෙනවා.
යෙදිලා හදනවා චූටි චූටි මයික්‍රෝෆයිල් ඒරියාව ආයේ. මේ දැක්කද? දැන් බුචරේරියා බැන්ක්‍රොෆ්ටි කියන්නේ ලොකු එක්කිනා. එයා ප්‍රජනනයේ යෙදිලා හදන චූටි අය තමයි මයික්‍රෝෆයිල් ඒරියා. මේ එතකොට මේ හදන මේ චූටි මයික්‍රෝෆයිල් ඒරියාව දවල්ට උත්තර මතක නේද මේක? දවල්ට ඉන්නේ ශ්වසන පද්ධතියේ පෙනහළු වල. පෙනහළු වල වසා වාහිනී වල සහ රුධිර වාහිනී වල. රැට මේගොල්ලෝ යනවා මේ පර්යන්ත රුධිර වාහිනී වලට. පර්යන්ත රුධිර වාහිනී. කොයි මොනවද? පර්යන්ත රුධිර වාහිනී කියන පුතා මේ හැමට ආසන්නව තියෙන රුධිර වාහිනී තියෙන්නේ. ඔන්න ඕවට එනවා. කවුද එන්නේ? බුචරේරියා බැන්ක්‍රොෆ්ටිගේ මයික්‍රෝෆයිල් ඒරියා කීටයෝ. මයික්‍රෝෆයිල් ඒරියා. දැන් ඒගොල්ලෝ පර්යන්තේ ඉන්නවා කියමු. දැන් ඒගොල්ලෝ හැමේ පර්යන්ත රුධිර වාහිනී වල ඉන්නවා මයික්‍රෝෆයිල් ඒරියාව. ඔය වගේ. ඔන්න දැන් රැට මදුරුවෙක් ඇවිල්ලා විදිනවා. විදලා පස්සේ මොකද වෙන්නේ? විදලා පස්සේ මොකද වෙන්නේ? අර මයික්‍රෝෆයිල් ඒරියා කීටයෝ එයාගේ ඇඟට තුනට යනවා. ආයෙ මෙතන නේද? මොකද බලන්න. මේක නේද? තම ආයෙ කියාගෙන යනවා ගලපගන්න. මෙයාගේ ඇඟ ඇතුළට යනවා, ගුණණය වෙනවා, පේශි වලට එනවා, අර විදින උරන මව කුපාංගයේ දිගේ පහළට බහිනවා. විද්දාම අපේ ඇඟට පතිත වෙනවා. ඒ හැදෙන තුවාලයෙන් යනවා වසා වාහිනිය අසට. මේ තියෙන්නේ වසා වාහිනිය වල. වසා වාහිනිය ඇතුළේ ඉන්න මයික්‍රෝෆයිල් ඒරියාව ටික දවසක් කියන්නේ මේක කොහොමද මාස ගණනක් කියලා සමහරට අවුරුද්දක් විතර යනවා. හරි? ගිහිල්ලා දිග ලොකු මයික්‍රෝෆයිල් ඒරියා මේ මොනවද? බුචරේරියා බැන්ක්‍රොෆ්ටි සුහුඹුල් කට්ටිය වෙනවා. ඒගොල්ලෝ ප්‍රජනනයේ ඉදලා ආයේ චූටි කට්ටිය හදනවා. මම ඊටාම ලේසියට ඔයාලට කියන්නේ. මොකද මේකේ සම්පූර්ණ ජීවන චක්‍රය අපිට නැහැ. අපේ මට්ටමට නැහැ. ඒ නිසා සම්පූර්ණ ජීවන චක්‍රය ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මේ හදන චූටි මයික්‍රෝෆයිල් ඒරියාව තැන් දෙකක ඉන්නවා. දවල්ට ඉන්නේ ශ්වසන පද්ධතිය පෙනහළු වල. රාත්‍රියට ඉන්නේ ඒ හින්දා පුතා මේ සමහර මයික්‍රෝෆයිල් ඒරියා ඉන්ෆෙක්ෂන් වලදී මේ ලෙඩේදී වියලි කැස්සක් එනවා. ඒ මොකද අර ශ්වසන පද්ධතිය පෙනහළු වල මේගොල්ලෝ ඉන්න නිසා. ඊට පස්සේ රාත්‍රියට එනවා පර්යන්ත රුධිර වාහිනිය වලට ආයෙ මදුරු ඇවිල්ලා විද්දාම මදුරු වාහිනියකට එනවා. මෙහෙම තමයි මෙයාගේ ජීවන චක්‍රය යන්නේ. එතකොට මොකද්ද මේ බරව කියලා මේ කකුල් ලොකු වෙන කේස් එක. කකුල් ලොකු වෙන කේස් එක තමයි දැන් මේ විදිහට මේ වසා වාහිනිය වල අපි මතකද මම දැන් ඔයාලට කිව්වා මේ අවුරුද්දක් විතර ගියාම අතන ඉඳන් මෙතෙන්ට වෙන සමහරට අවුරුද්දක් විතර යනවා. මේ හැදෙන ලොකු පණුව මේගොල්ලෝ මේ වසා වාහිනිය වල හිර වෙනවා. වසා වාහිනිය બ્લોක් වෙනවා. બ્લોක් වුණාම එතන එකතු වෙන වසා තරලය එහෙම්මම යනවා. දැන් මෙහෙම හිතන්නකෝ මෙහෙම තියෙන වසා වාහිනියක මේ විදිහේ මේ පණුව બ્લોක් වෙලා. ඊට පස්සේ මෙහෙන් ගලන වසා තරලය මෙතන ඉඳන් පහළට ය아가න්න විදිහක් නැහැ. එයා මොකද වෙන්නේ? මේ යාබද පටක වලට යනවා. යාබද පටකවල වසා තරලේ එකතු වෙන්න ගන්නවා. ගොඩ ගහෙන්න ගන්නවා. දැන් පටකයක තරල පිරෙනවා. මට කියන පටකයක තරලේ පිරෙද්දී ඒ පටකේ ඒ විදිහට නැත්තම් ටිකක් මහත් වෙයිද? ඉදිමෙනවා. අන්න පුතේ අපි කියනවා මේ තත්ත්වයට ලිම්ෆ් එඩීමා. ලිම්ෆ් එඩීමා. පටක ඉදිමීම. මේ බලන්න ඔය බලන්න ඔන්න ඔය පින්තූරේ වැටෙන ලිම්ෆ් එඩීමා තත්ත්ව බලන්න. නිකන් මීමැස්සෙක් විදලා දෙබරෙක් විද්දා වගේ. ඒ මොකද අර මේ බුචරේරියා බැන්ක්‍රොෆ්ටි සුහුඹුල් අය වසා වාහිනිය වල හිර වෙලා වසා පටකයේ වසා තරලේ එකතු වෙලා පටක අස්සට ගිහිල්ලා. මේක ගොඩාක් කාලයක් තියෙද්දී ඒ පටක ඒකට හුරු වෙනවා. දැන් ඒවා ඉදිමිලාම තියෙන. ඒගොල්ලෝ කල්පනා කරනවා ඉතින් මේවා මෙහෙම නිකන් තරලෙන් පුරවගෙන ඉන්නවට වඩා හොඳයි. අපි මේ වගේ පටකේම හදාගමු කියලා. එහෙම ලොකුවට පටකේ හැදෙන්න ගන්නවා. අන්න අපි කියනවා එලිෆන්ටියේසිස්. එලිෆන්ටියේසිස්. පටක අදිවල ලිම්ෆෙඩීමා වල පසුකාලීන තත්ත්වය තමයි එලිෆන්ටියේසිස්. ඒ කියන්නේ ස්ථිර පටක හැදෙනවා. ලිම්ෆෙඩීමා වලදී වෙන්නේ මේ පටක තරලයේ කොට ගහිලා නිකන් ඉදිමෙනවා නිකන් මීමැස්සෙක් කෑවා වගේ. මේක සුව වුණේ නැත්තම් බොහෝ කල් තිබ්බොත් අන්න ඊට පස්සේ මේක තමයි එලිෆන්ටියේසිස්. ඊට පස්සේ පටක ඒ විදිහටම මේ හැදෙනවා පටක. හැදිලා අර පටකේ ලොකු විදිහටම පේනවා. ඉතින් අත් කකුල් ලොකු වෙනවා. මූණේ සමහර දැන් ලොකු වෙනවා. ශිෂ්ණයේ ලොකු වෙන අවස්ථා තියෙනවා. වෘෂණ කෝෂවල මේක ආපුවම වෘෂණ කෝෂවල තරල එකතු වෙනවා මේ විදිහටම. අපි ඒක කියනවා හයිඩ්‍රොසීල්. වෘෂණ කෝෂවල මේක වුණොත් හයිඩ්‍රොසීල් කියලා කියන්නේ. ඊට පස්සේ වෘෂණ කෝෂ දැන් ලිම්ෆෙඩීමා වල වෘෂණ කෝෂවල ලිම්ෆෙඩීමා එකටම කියන තව නමක් තමයි හයිඩ්‍රොසීල්. ඒ කියන්නේ වෘෂණ කෝෂවල තරල එකතු වෙනවා. ඕක පසු කාලීනව ගියාම වෘෂණ කෝෂවල හැදෙනවා එලිෆන්ටයිසිස්. තේරෙනවද එතකොට? මහා බරපතල එකක්. හරි? ඉතින් මේක හරියට යන තමයි යන්න වෙන්නේ. ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒක. මේ අපි විහිළුවට වගේ කිව්වට. ඉතින් එහෙනම් මේක ආයේ මේ වුණාම ඉතින් පුතේ මේ සනීප කරන්නත් බෑනේ. හරි? ඒ නිසා ඕක තමයි බරවා කියන්නේ. ඒතර බරවා රෝගය හැදෙන්නේ මේ බරවා පණු වගේ ජීවන චක්‍රයේ අතරමැදදී. වසා වාහිනී වල හැදෙනවනේ බුචරේරියා බැන්ක්‍රොෆ්ටි මේ සුහුඹුලෝ. ඒගොල්ලෝ මේ වගේ හිර වුණාම තමයි හැදෙන්නේ ලිම්ෆෙඩීමා. ඒක පසු කාලීනව එලිෆන්ටයිසිස් වෙනවා.
ඊට පස්සේ අර ස්ථීර පටක ගණිතයට වැටෙනවා.